රෑට ලෑක්පව් වෙලා මේ රටේ සීතල තලාගන්න හරිම අමාරුයි. හීටර් එක දාලා තිබුණත් හිත ඇතුළට දැන ඒ හීතර නැති කරන්න ඒකට බැහැ. මම ජනේලයෙන් එළිය බැලුවා. වීදි ලාම්පු එළියේ පේන්නේ හිම වැටෙන විදිහ විතරයි. මේ වගේ වෙලාවට තමයි හිත අතීතයට දුවන්නේ. මම ලංකාවෙන් ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩි. ලංකාවේ ඉන්නකොට හිතනේ මේක මගේ තයිවේ කියලා. කොහොම හරි රට යන්න ඕනි කියලා. ඒත් මෙහි ආවට පස්සේ දැන තනිකම සහ කාන්සාව දන්නේ මම විතරයි. අදන් නින්ද යන්නේ නැහැ. ඇස් පියාගත්තම මට එක පාටම මතක් වුණේ මාලනන්දව. මාලනන්ද කියන්නේ මගේ අම්මගේ මල්ලිගේ බිරිඳ. අපේ ගෙවල් තිබුණේ ලස්සන පරිසරයක වත්ත දෙකළවරක. මම ඒ දවස්වල ඉස්කෝලේ යන කොල්ලෙක්. මාම හමුදාවේ වැඩ කළේ. එයා ගෙදර එන්නේ මාස 4කට 5කට සැරයක්. මාලනන්ද ගෙදර තනියම. ආච්චිත් එහෙ හිටියා. ඒ තාච්චි වැඩි හරියක් හිටියේ තමන්ගේ වැඩත් එක්ක. මම ඉස්කෝලේට ආවම අම්මා මොන හරි කෑමක් හැදුවොත් අනිවාර්යයෙන්ම මට කියනවා පුතේ මේක ආච්චිට තියලා එන්න කියලා. මමත් ඉතින් කම්මැලිකමක් නැතුවම යනවා. එදා සෙනසුරාදා දවසක් මතක විදිහට උදේ 10ට විතර ඇති. අම්මා හදපු හැල්ප වගේක් අරගෙන මම මාමලගේ ගෙදර ගියා. වත්තමැදි යනකොට දැනෙන ඒ මාසවඳ අදටත් මට මතකයි. මම ගෙදර ඉස්සරහට ගිහින් කතා කළා. ආච්චි නැන්දේ කිසිම සත්‍යයක් නැහැ. සාමාන්‍යයෙන් මේ වෙලාවට ආච්චි ස්තෝප්පේ ඉන්නවා. මම වටපිට බැලුවා. කුස්සියේ තොර බාගෙට ඇරලා. මම හෙමින් ඇතුළට ගියා. නැන්දේ කවුරුත් නැද්ද? කුස්සියේ කවුරුත් නැහැ. මම සාලෙට ආවා. සාලේ මැද ඉඳන් බලනකොට මාලනන්දගේ කාමරේ රෙදිකඩ පොඩ්ඩක් ඈත්ලා තිබුණා. මම හිතුවේ නැන්ද නිදියද කියලා. ඒත් මොකක්ද අමුත්තු හතිදාන සත්‍යයක් ඇහුණා. මම හැමින් කාමරේ තොල් ළඟට ගිහින් රෙදිකඩ මෑත් කරා. මම දැකපු දේ අදහගන්න බැරි වුණා. මාලනන්ද ඇඳේ පෙල්ලි හිටියා. නැන්ද තාම හිටියේ රෑට අඳින නයිටිය පිටින්. ඒකත් ගොඩාක් හිර වෙලා. ඇඟට මෑලිලා වගේ. නැන්ද අත් දෙක උඩට දාගෙන මොකක්දෝ ලොකු අර්ගලයක වගේ හිටියේ. නැන්ද තදින් හුස්ම ගන්නවා. මූණ පුරාම දාඩිය. මාලනන්ද කියන්නේ ඒ දවස්වල අපේ ගමේ හිටපු ලස්සනම ගැහැණියක්. ටිකක් මහත සුදු හම තියෙන නැන්දව දකින්නකොට ඕනෑම කෙනෙක් තප්පරයක් හරි නැවතිලා බලනවා. මම බය වුණා. නැන්දට අසනීපයක් වෙද්ද කියලා මට හිතුණා. මම හෙමින් කාමරේ ඇතුළට අඩියක් තිබ්බා. නැන්දේ ඇයි මේ අසනීපයක්ද? මම හින් හදින් ඇහුවා. මගේ සද්දෙට නැන්ද ගැස්සිලා ඇඳෙන් බිමට වැටුනේ නැති ටික විතරයි. නැන්ද කලබල වෙලා ඇඳුම් හදාගන්න ගම බය වුණු ඇස් දෙකෙන් මම දිහා බැලුවා. රවි පුතා ඔයා කීයට දාවේ? නැන්ද හති දාන ගමන් ඇහුවා. දැන් ආවේ නැන්දේ. කුස්සියේ තොර ඇල්ල තිබුණා. ආච්චිට කෑම් වගේක් ගෙනාවා. ඇයි නැන්දේ මේ? ඔයා හොඳටම දාඩිය දාලා. ඇඟට අමාරුද? මම ඇහුත් ඇත්තටම ඇති වුණු බයට. නැන්ද මගේ මූණ දිහා මොහොතක් බලන් හිටියා. නැන්දගේ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති අමුතු බැල්මක්. නැහැ පුතේ අසනීපයක් නෙවෙයි. මට නිකන් වාරුවක් නැති වුණා වගේ දැනුණා. එහෙම කියලා නැන්ද ඇඳ අයිනේ තිබුණ හවුස් කෝට් එක අරන් දාගත්තා. ආච්චි සායනයට ගියා. එන්න තව වෙලාවයි. එහෙනම් නැන්දේ මම මේවා කුස්සියෙන් තියලා යන්නම්. මම යන්න හැරුණා. ඇයි ඉක්මනට යන්නේ? පොඩ්ඩක් ඉන්න රවි. මට හරිම තනි පුතේ. නැන්දගේ හඬේ තිබුණේ ලොකු වේදනාවක්. නැන්ද ඇඳෙන් නැගිටලා මගේ ළඟට ආවා. නැන්දගෙන් ආපු ඒ සුවඳ මාව මොහොතකට මත් කළා වගේ දැනුණා. නැන්ද මගේ අතින් අල්ලලා මාව ඇඳ ළඟට එක්ක ගියා. නැන්දට මොකක්යි ප්‍රශ්නයක්ද? මම ආයෙත් ඇහුවා. නැහැ පැටියෝ. මාමා ගිහින් දැන් මාස 4ක්. මම මේ ගෙදර මෙරි ඉපදෙනවා. ඔයා දන්නේ නැහැ පාළුව. නැන්ද මාව තද කරලා පතාගත්තා. මගේ හදවතේ ගැස්ම මට මැහෙනවා. මම හිටියේ ගල් ගැහිලා වගේ.
පුතා මේකට අකමැතිද? මාව මෙහෙම බදාගන්න එකට. නැන්දා මගේ මූණට එබිලා ඇහුවා. අකමැති නැහැ නැන්දේ. ආසයි. මම හෙමින් කිව්වා. නැන්දා hina වුණා. ඒ හිනාව හරිම ලස්සනයි. මගේ හොඳ පුතා. ඔයා විතරයි මාව තේරුම් ගන්නේ. නැන්දා මගේ මූණ හෙමින් අත ගෑවා. මට දැනුනේ මුළු ලෝකෙම කැරකෙනවා වගේ. මම මීට කලින් මෙහෙම දෙයක් අත්විඳලා තිබුණේ නැහැ. මට ලොකු බයක් වගේම ලොකු කුතුහලයක් දැනුණා. නැන්දේ මට බයයි. කවුරු හරි ආවොත් කවුරුත් එන්නේ නැහැ රවී. ආච්චි එන්න දවල් වෙනවා. බය වෙන්න එපා. මම ඔයාගේ නැන්දානේ. මම ඔයාට නරකක් කරන්නේ නැහැ. එදා මම අත්විඳ කවදාවත් අමතක නොවන අත්දැකීමක්. පොඩි කාලේ අම්මගෙන් කිරි බීවට පස්සේ ගැහැණු සිවුරක උණුසුම මට ඒ විදිහට දැනෙන එදා. නැන්දා හැසිරුනේ හරියට පිස්සුවෙන් වගේ. එයාට ඕනේ උනේ ඒ පාළුව මඟහරවා ගන්න කියලා මට ඒ වෙලාවේ තේරුණා. ටික වෙලාවකට පස්සේ නැන්දා මගේ ඔළුව අත ගන්න ගමන් ඇහුවා. ඔයා මේක කාටවත් කියන්නේ නැහැ නේද පැටියෝ? විශේෂයෙන් අම්මටවත් මාමටවත්? නැහැ නැන්දේ මම පොරොන්දු වෙනවා. මම කාටවත්ම කියන්නේ නැහැ. මම නැන්දගේ ඇස් දිහා බලලා කිව්වා. ඔයාට සතුටුයිද? හැමදාම මෙහෙම ඉමු නේද? නැන්දා ආදරෙන් ඇහුවා. මට සතුටුයි නැන්දි. ඒත් ආච්චි ඉන්නවනේ. කොහොමද අපි මෙහෙම ඉන්නේ? නැන්දා ටිකක් කල්පනා කරලා කිව්වා. ආච්චි උඩ තට්ටුවට එන්නේ නැහැ පුතේ. එයාට පඩිපෙළ නගින්න අමාරුයි. මම හෙට අනිද්දා මගේ බඩු ඔක්කොම උඩ කාමරයට ගන්නවා. ආච්චි ඉන්න වෙලාවට ඔයා උඩ කාමරයට යන්න. මම එතරට එන්න. එදා දවල් 2 විතර වෙනකන් මමයි නැන්දා ඒ කාමරයට වෙලා හිටියා. අපි ගොඩාක් දේවල් කතා කරා. නැන්දා එයාගේ හිතේ තිබුණ හුදකලාව ගැන කිව්වා. මාම හමුදාවේ ඉන්න එක නිසා එයා විඳින දුක කිව්වා. මට ඒ වෙලාවේ නැන්දා ගැන දැනුනේ ලොකු අනුකම්පාවක් වගේම ආදරයක්. එදා ඉඳන් මගේ ඉස්කෝලේ කාලේ ඉවර වෙනකල්ම අපි අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම මුණ ගැහුණා. ඒක අපේ රහසක් වුණා. ඉස්කෝලේ ඇරිලා යන ගම මම මාමලාගේ ගෙදර යන එක පුරුද්දක් කරගත්තා. මාමා නිවාඩුවට ආපු දවස් වලට මට හරිම ඉරිසියාවක් දැනුණා. ඒත් නැන්දා ඒ වෙලාවට මොකක් හරි උපායක් යොදලා මාව රහසින් මුණ ගැහෙන්න අමතක කරේ නැහැ. කාලේ ගෙවිලා ගියා. මම රැකියාවකට ගියා. විවාහ වුණා. මට දැන් දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒත් මගේ හිතේ මාලා නැන්දා වෙනුවෙන් තිබුණ ඒ විශේෂ තැන කවදාවත් වෙනස් වුණේ නැහැ. මම ලංකාවට යන හැම වෙලාවකම කොච්චර කාර්ය බහුල වුණත් නැන්දාව බලන්න යනවා. අපි දෙන්න තනි වුණ හැම මොහොතකම ඒ පරණ මතකයන් අලුත් වුණා. ඇත්තටම මාලා නැන්දගෙන් මට ලැබුණු ඒ සැනසීම සහ සතුට වෙන කිසිම කෙනෙක්ගෙන් ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා. ඒක නිකම්ම සම්බන්ධයක් විතරක් නෙවෙයි. ඒක හරිම හැඟීම්බර බැඳීමක්. දැන් මෙහි මේ සීතල කාමරේ තනියම ඉන්නකොට මට හිතෙනවා මාලා නැන්දා දැන් මොනව කරනවද කියලා. නැන්දත් දැන් වයසයි. ඒත් මගේ හිතේ මැවෙන්නේ අර එදා දවසේ දාඩිය තාලා හති දාමින් හිටපු ඒ ලස්සන නැන්දවමයි. ජීවිතේ හරිම පුදුමයි. සමහර රහස් අපේ හිතේ මිනි පෙට්ටියට යනකල්ම තියෙන්න ඕනේ. ඒත් ඒ රහස් තමයි අපිට ජීවත් වෙන්න හයියක් දෙන්නේ. මේ වගේ මතකයන් එක්ක කනිකම තරහා ගන්න එක ලේසි නැහැ. ඒත් ඒ මතකයන් තමයි මගේ හිතේ තියෙන ලොකුම වස්තුව. මම ආයෙත් ඇස් පියාගත්තා. මාලා නැන්දගේ ඒ උණුසුම් සුවඳ මට දැනෙනවා වගේ.